ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාටම රිලේටඩ් හොඳ ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔයා මොන ජොබ් එකක් කළත් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඔයා මීඩියා යුනිට් එකේ ඉන්න අයියා කෙනෙක් අක්කා කෙනෙක් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් වුණත් ඔයා කවුරු වුණත් ඔයාට වැදගත් වෙන දෙයක් තමයි මේ වීඩියෝ එඩිටින් කියලා කියන්නේ. ඉතින් අද ටොපික් එක තමයි වීඩියෝ එඩිටින්. ඉතින් අපි ෆොටෝ එඩිටින් වගේම අපි ඉගෙන ගන්න ඕනේ තව දෙයක් තමයි වීඩියෝ එඩිටින්, වීඩියෝග්‍රැෆික්. ඉතින් වීඩියෝග්‍රැෆික් ගැන මම අද එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. අද මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ සාමාන්‍යයෙන් වගේ බර්ත්ඩේ එකේ වීඩියෝ එකක් වුණත් ඔයාලට සුපිරියට එඩිට් කරන්න පුළුවන් CapCut එකේ බේසික් නොලෙජ් එක. ඉතින් අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න, වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් CapCut එකේ බේසික් ටික ඔක්කොම සුපිරියට තිතටම උගන්වලා තමයි මම අද යන්නේ. ඉතින් වැඩි කතාවක් ඕනේ නෑ. දැන් මෙමු අපේ වීඩියෝ එකට. ඉතින් නම් තාමත් ඔයා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙනවා ලයික් බටන් එක. ඉතින් ලයික් බටන් එක ප්‍රෙස් කරලා දැන්ම දාන්න වීඩියෝ ලයික් එකක්. එහෙනම් දැන් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අද සාදරයෙන් පිළිගන්න අපේ ඩිජිටල් ටෙක් අකාඩමි YouTube channel එකෙන් ගෙන තවත් අලුත් এডুকেෂනල් කන්ටෙන්ට් එකකට. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ සාමාන්‍ය ෆොටෝ එඩිටින් වගේම ෆොටෝ වීඩියෝ එඩිටින් උත් අපිට ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් අන්න ඒකින්ද මම ඔයාලට කියලා දෙනවා අද CapCut එකේ බේසික් වැඩ ටික. ඉතින් මම කලින් කිව්වා ටිකම තමයි දැනුත් කියන්න තියෙන්නේ. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. ඔයාට වීඩියෝ එකට එන්න කලින් කිව්ව ටික තියෙන නිසා මම දැන් ඔයාට එනම් අපේ desktop screen එකටම ගිහිල්ලා ඔයාට කියලා දෙන්නම් CapCut එකේ බේසික් වැඩ ටික කරන විදිය. එහෙනම් දැන් අපි යමු desktop screen එකට. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ Google එකට ගිහිල්ලා CapCut pre-download කියන වෙබ්සයිට් එක සර්ච් කරලා ඔයාලට මෙන්න මේ විදිහට CapCut එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මෙතන ඉන්ස්ටෝල් කියන බටන් එකකින්. ඉතින් ඔයාලා මෙහෙම යන්න ඕනේ නැහැ. අපේ පල්ලෙහා description box එකෙත් මේකේ link එක දාලා තියන්නම්. ඒකෙනුත් ඔයාලට පුළුවන් CapCut එකේ CapCut කියන application එක software එක ඔයාලට install කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි install කරාම පේන්නේ. ඉතින් මුලින්ම මෙතන create project කියන click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ tool එකකට අපව interface වෙනවා. මෙතන ඔයාලට මෙන්න මේ වගේ තියෙන ඉතින් මෙතන import කියන එකෙන් තමයි ඔයාලට videos ටික import කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔය තියෙන්නේ අපේ videos edit කරන file එක. ඉතින් ඔය ටික ඔන්න ඔය විදිහට අපිට පුළුවන් right click කරලා drag and drop කරලා මේකට ඉන්ටර්ෆේස් කරගන්න. ඉතින් ඔය වීඩියෝ එකක් අල්ලගෙන තිබුණත් වීඩියෝ එකක් ප්ලේ වෙනවා. දැන් ඔය තියෙන අපිට YouTube මේ CapCut එකෙන් දීලා තියෙන ගොඩක් ඉෆෙක්ට් වර්ග. ඉතින් මේ ඉෆෙක්ට් ඕන එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ එක ක්‍රියේටිවිටි එක වැඩි කරගන්න ඔයාගේ වීඩියෝ එකේ. ඒ වගේම ඔයාගේ වීඩියෝ එකත් ගොඩක් ලස්සන කරන්න වීඩියෝ එක අඩ්දානකොට එන ලස්සන බලාගන්න එහෙම ඔයාලට ඉෆෙක්ට් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක දැන් මේකේ ඕඩියෝ එක බලන්නත් ඕනේ. ඊටසේ මෙතන ඕඩියෝ තියෙනවා, ටයිප් කරන ටෙක්ස්ට් එක තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයා වීඩියෝ එකට තිබ්බත් අර කලින් ප්ලේ වුණා වගේ ප්ලේ වෙනවා. ඊට පස්සේ ඔතන තියෙන අපේ එඩිටින් පැනල් එක. මේ පැත්තේ තියෙනවා එඩිටින් පැනල් එක. ඊට පස්සේ මේ පැත්තේ ඔන්න ඔය වගේ අපිට වීඩියෝ එක උනත් ඇල්ලුවාම ලස්සනට මේ වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට එතන තියෙන ප්ලස් අයිකන් එක ප්‍රෙස් කරනවා නම් ඔයාලට පුළුවන් මේක drag and drop කරගන්න. එහෙම නැත්නම් ඔයාලට අපි අර ෆයිල් එකකින් drag and drop කළා වගේ drag and drop කරගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මට edit කරද්දි sound තියෙනකොට කරදරයකින් මම දැම්මන් sounds clip දෙකම sound track එක mute කරගත්තා. ඉතින් track එක mute කරගත්තට පස්සේ අපි මෙතන තියෙන editing panel එක පැත්තට යමු. ඒ පැත්තට ගියායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඔය වගේ interface එකක්. ඉතින් ඔය වගේ ලොකු option ගණනාවක් තියෙන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වගේ ගොඩාක් ඔප්ෂන් තියෙන. ඉතින් මේකේ තමයි ස්පීඩ් අඩු වැඩි කරන්න හැම එකක්ම ස්කේල් එක පවා ඔයාලට හදා ගන්න පුළුවන්කම දීලා තියෙන. ඉතින් ස්කේල් එක උනත් ඔයාලට අවශ්‍ය ගානට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම ස්ටේබලයිස් කරන විදිහත් පෙන්නනවා. ඉතින් ඔය තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන එක. ඉතින් ඔයා දැකලා ඇති සමහර වෙලාවට මගේ වීඩියෝස් වලත් මම අර බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා තිබුණා අර ස්ටිකර්ස් එම දානකොට. ඉතින් දැන් ඔය කරලා පෙන්වන්න හදන්නේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකක් රිමූව් කරගන්න විදිහ. ඉතින් මම දැන් ඔන්න ඔය විදිහට මගේ my file එකට ගිහිල්ලා මගේ මං
ගන්න නෝමලි මගේ පාවිච්චි කරන එකක් මේකට අප්ලෝඩ් කරගත්තා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගත්තා. ඉතින් දැන් මම මේක මුලින්ම මේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නවාට ඔතන ඔටෝ රිමූවල් දුන්නොත් එම උඩම තියෙන ඔටෝ රිමූවල් දුන්නොත් කිසිම දැනුමක් නැතුව ඔයාට පුළුවන් ඔක රිමූව් කරගන්න බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් මම කස්ටම් රිමූව් දීලා මේ රිමූව් කරගත්තා. ඉතින් දැන් ඔතනින් කරන්න තියෙන්නේ මේකේ වර්ණය කොච්චර තදකට තියෙනවද කියන එක. ඉතින් මම මෙන්න මේ විදිහට ස්කේල් එක අඩු කරලා පැත්තෙන් තියාගන්නවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද වීඩියෝ එකකින් කට් එකක් දාගන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු වීඩියෝ එකක් කට් එකක් දාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක ඉස්සෙල්ලා ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඕකේ පැත්තේ තියෙන මෙන්න මේ ක්‍රොප් අයිකන් එක ක්ලික් කරන්න. අන්න එතකොට වෙන්න මේ විදිහට ඔයාලට වීඩියෝ එකේ කට් එක ඉබේටම ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මොකද වීඩියෝ එකක් කට් එකක් දාගන්න එක අපිට ගොඩක් වටිනවා ඇනිමේෂන් එහෙම ඇඩ් කරද්දී. හරිද? ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නේ වීඩියෝ එකක ක්‍රොප් එකක් දාගන්න කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මම මේ වීඩියෝ එක ක්‍රොප් කරනවා. ක්‍රොප් කරලා මේ විදිහට ඩන් දුන්නායින් පස්සේ ඔයාලට අවශ්‍ය නැති කොටස මෙන්න මේ විදිහට ක්‍රොප් වෙලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි යනවා ඇනිමේෂන් කියන ටූල් එකට. මේ ඇනිමේෂන් කියන ටූල් එකත් ගොඩක් වටිනවා. මොකද ඇනිමේෂන් කියන ටූල් එකකින් අපේ වීඩියෝ එකට ගොඩක් ලස්සනක් දෙනවා වගේම අපේ වීඩියෝ එක ගොඩක් ස්මූත් කරන්න පුළුවන්. ඉතින් ඔය තියෙන්නේ අපේ වීඩියෝ එක සාමාන්‍යයෙන් performance අතින් වැඩි කරලා ඊට පස්සේ අපේ වීඩියෝ එක චුට්ටක් අර රන් එකක් දෙන්න ඕනේ. ගොඩ performance අතින් වැඩි වුණාම අපේ වේගය පාලනය කරන්න එපේ. ඒක තමයි දැන් ඔය කලේ. දැන් අපි ඉන්නේ ඇනිමේෂන් ටූල් එකේ. ඇනිමේෂන් ටූල් එකට ආවම ඔයාලට ඇනිමේෂන් පුරාම බලා ගන්න පුළුවන් ඇනිමේෂන් ගණනාවක් තියෙනවා. මේ ඉන් කියන එක දුන්නාම ඉස්සරහට වැටෙනවා. දැන් ඉන්නේ අවුට් කියන කොටසේ අවුට් කියන එක දුන්නාම ඔයාගේ වීඩියෝ එක අවසානට වැටෙනවා. ඊට පස්සේ අන්තිමේටම තිබිච්ච කොම්බෝ එක දුන්නාම වීඩියෝ එක මුල ඉඳන් ඉවර වෙනකම් වාට ඇනිමේෂන් එක තියෙනවා. ඉතින් දැන් ඔන්න ඔය වගේ මම ඊගාව පැනල් එකට එනවා ඇජැක්සර්ස් කියන එකට. ඒකට ආවයින් පස්සේ වාට මේක ස්මූත්ලි කරගන්න පුළුවන්. ඔටෝ ඇඩක්ෂන් එක දුන්නාම ඔයාට කිසිම දැනුමක් නැතුව ස්මූත්ලි හරිම ලස්සනට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කස්ටම් කලර් දැම්මොත් එම අපි ග්‍රීන් කරන්න. ඉතින් අන්න ඒ වගේ ග්‍රීන් කලර් කරගන්න පුළුවන් කස්ටම් එක දීලා. ඉතින් හරිම ලස්සනට ඔයාට කිසිම දැනුමක් නැතුව කලර් ලයිට් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු ටැක්ස් එකක් කොහොමද දාගන්න කියලා. ටැක්ස් එකක් දාගන්න නම් ටැක්ස් කියන එකට යන්න ඕනේ. ඉතින් ඊට කලින් අපි කතා කරමු අපේ ට්‍රාන්ස්ලේෂන්ස් ගැන. ට්‍රාන්ස්ලේෂන්ස් කියන්නේ වීඩියෝ එකට වැදගත්ම දෙයක්. මොකද වීඩියෝ එකක් ලස්සන කරද්දී අර අපි කියන්නේ ගැම්ම කියලා. මොකද ගැම්මකින් එනකොටනේ ලස්සන. ඉතින් ඔයාට දැන් ට්‍රාන්ස්ලේෂන් එකට ගියාම අන්න ඒ වගේ ලොකු නවපනක් දෙන්න පුළුවන් අපේ වීඩියෝ එකට. ඉතින් දැන් ඔය මම සිලෙක්ට් කරන්නේ ඔඩියෝ එකට ගිහිල්ලා හොඳ මියුසික් එකක්. ඉතින් මියුසික් එකත් අපේ වීඩියෝ එකට ගොඩක් වටිනවා. මොකද වීඩියෝ එකකට ගොඩක් වටින දෙයක් තමයි මියුසික් එක. මොකද මියුසික් කියන්නේ තුනක් දැන් මගේ වීඩියෝස් වල ගොඩක් වෙලාවට මං කියන දේත් එක්ක යටින් ස්ලෝ මෝෂන් මියුසික් එකක් යනවා. මොකද ඒ මියුසික් එකෙන් අපේ වීඩියෝ එක ගොඩාක් ක්‍රියේටිව් කරනවා සහ අපේ වීඩියෝ එක මාරම ලුක් එකක් දෙනවා මේ මියුසික් එක නිසා. ඉතින් මම කියන්නේත් ඔයාට ඔයා වීඩියෝ එකක් එඩිට් කරද්දී අනිවාර්යයෙන්ම මේ වගේ මියුසික් එකක් ඇඩ් කරන්න කියලා. ඉතින් දැන් මම තව ක්ලිප් එකක් ඔතෙන්ට ඇඩ් කරගන්නවා. මෙන්න මේ ක්ලිප් එක මම ඇඩ් කරලා අපිට අවශ්‍ය තැනට වෙනකන් විතරක් අදන් ගිහිල්ලා අනිත් ටික කට් එකක් දාලා අපි ඒ ටික ඩිලීට් කරලා දානවා. දැන් මම මේක මැදට ගත්තා. මැදට අරගෙන මම මෙතන පොඩි මේකක් ආවා. ඉතින් අන්න ඒකෙන් අපේ මේ සොංග් එක උඩට ගත්තා. උඩට අරගෙන දැන් මම කරන්නේ අපේ මේක මියුසික් එකක් තියෙන්න එපේ. ඉතින් මියුසික් කියන එකට ගිහිල්ලා ගියාම ආට පුරාම ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් තමයි ආට මේකට මියුසික් එකක් ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ පැනල් එකට ආපහු එනවා. ඇවිල්ලා මෙන්න මෙතෙන්ට මගේ අර මම කට් කරපු කොටසත් ආයි ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට චේන්ජ් කරගන්න. ඉතින් මෙන්න මෙහෙම චේන්ජ් කරගෙන මම මෙතෙන්ට දානවා ටෙක්ස්ට් එකක්. ඒ කියන්නේ ටෙක්ස්ට් කියන්නේ අපි ටයිප් කරන්නේ.
ඉතින් මෙතනට ඔයාට අවශ්‍ය ඕනි ටෙක්ස්ට් එකක් දෙන්න පුළුවන්. මම මෙතෙන්ට දෙනවා your dream කියලා. මොකද your dream කියලා දෙනකොට තමයි your dream කියලා දෙන එක මට මෙතෙන්දී හොඳයි. ඒකින්ද මම මෙතෙන්දී your dream කියලා ටයිප් කරන ඉතින් මේක your dream කියලා මේක කරන. ඉතින් මම මෙතෙන්දී බෝල් කළා මේක. ඊට පස්සේ ඔයාට මෙතන ස්කේල් එක හදාගත්ත හැකි. ස්කේල් රේට් එකෙන් පස්සේ ඔයාට මෙතන තව ඔප්ෂන් තියෙනවා මේක ඇල කරන්න පුළුවන්. ඒ වගේම මේක කලර් ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම dream your dream කෙනෙක් තියන්නේ. ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමයි ඔය උතන උඩ තියෙන ඒ වැනුත් වගේ ඔය මේ ටෙක්ස්ට් එකට ලොකු ලස්සනක් දෙන්න පුළුවන්. දැන් ඔය තියෙන්නේ ඔයාගේ ටෙස්ට් එක ලස්සන කරන්න පුළුවන් ගොඩක් ඩිපිටිස් ටිකක්. ඉතින් මේවා ඔයාට ඇඩ් කරලා උනත් මේක ටයිප් කරන්න පුළුවන්. ඉතින් මට ඔන්න ඔය විදිහට උනත් ඔයාගේ මේ නෝමල් වීඩියෝ එක ඇඩ් කරන්න පුළුවන්. ඔන්න ඔය නම අපිට චේන්ජ් කරන්න විතරයි එතෙන්දී ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේකත් මාරම වටිනවා. මොකද මාරම ලුක් එකක් ගන්න පුළුවන් තමන් හදන වීඩියෝ එකට. ඉතින් මට ඕක හොඳයි your dream කියලා තියෙන එක. ඒකින්ද මම මේක මේ විදිහටම තියනවා. තියලා මෙන්න මෙතනට ඔයාට පුළුවන් ඇනිමේෂන් වගේ දෙන්න. මම මෙන්න මේ ඇනිමේෂන් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දැන් අපේ වීඩියෝ එකේ දැන් ඕන ඔය විදිහට අපේ කොම්බෝ ඉන් අවුට් ඒ ටික තියෙනවානේ. ඉතින් ඔය කොම්බෝ එකට දුන්නොත් එම අපේ මේ වාක්‍ය කියන්නේ අපි ටයිප් කරපු වාක්‍ය සම්පූර්ණ ඉඳන් මුල ඉඳන් ඉවර වෙනකම්ම අපේ මේ අවශ්‍ය තැනට වෙනකන් තියෙනවා. ඉතින් දැන් ඔය මම දාගෙන තියෙන්නේ අපේ ට්‍රාන්ස්ලේෂන්ස් ටික. ඉතින් ට්‍රාන්ස්ලේෂන්ස් කියන එක ගොඩක් වටිනවා. මොකද ට්‍රාන්ස්ලේෂන්ස් කියන එකකින් තමයි අපේ වීඩියෝ එකේ ක්වොලිටි එක තීරණය කරන්නේ. ඒකට හේතුව තමයි අපේ වීඩියෝ එක ගත්තාම වීඩියෝ එක ටිකක් අර ගැම්මේ මම අර කලින් කිව්වේ අන්න ඒ වගේ ගැම්මකට ගන්න පුළුවන් දෙයක් තමයි මේ ට්‍රාන්ස්ලේෂන්ස් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි සාමාන්‍යයෙන් ඔයගේ CapCut එකේ බේසික් ටික. ඒ කියන්නේ CapCut එක සාමාන්‍යයෙන් පුරුදු වෙන්න ඕනි දේවල් කීපය තමා මේ ටික. ඉතින් දැන් එහෙනම් අපි බලමු මේ එඩිටින් ටික කරගත්තා නම් කොහොමද මගේ මේ වීඩියෝ එකේ අවුට්පුට් එක කියලා. හරි ඉතින් වීඩියෝ එකේ වැට් ටික ඔක්කොම ඉවරයි නම් දැන් අපි බලමු කොහොමද සේව් කරන්න කියලා. ඉතින් එක්ස්පෝර්ට් කියන ක්ලික් කරලා ෆයිල් එකට නමක් දෙන්න ඕනේ. ඉතින් මම දෙනවා මේක එක්සැම්පල් දෙයක් නිසා එක්සැම්පල් කියලා ෆයිල් නේම් එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මේකේ රේෂියෝ එක තෝරන්න එනවා. ඉතින් ශ්‍රී ලංකන් රේෂියෝ එක සාමාන්‍යයෙන් මම සිලෙක්ට් කරලා තියෙන ගානමයි. හරි ඉතින් දැන් අපේ වැට් ටික ඔක්කොම ඉවරයි. දැන් අපි එහෙනම් එක්ස්පෝර්ට් කරන එක කරනවා. ඉතින් කොහොමද කියනවා වීඩියෝ එක මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට වීඩියෝ එඩිටින් බැයි නම් හොඳටම වීඩියෝ එඩිටින් කරන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේක තේරුම් නැත්නම් ඔයා පොඩ පස්සටලා හරි කමන්නේ කොහොම හරි ඔයාගේ වීඩියෝ එඩිටින් නොලෙජ් එක හොඳට හදාගන්න කියලා මම කියනවා. ඉතින් අද ගෙනාව වීඩියෝ හොඳයි නම් දැම්ම දාන වීඩියෝ ලයික් එකක් ඒ වගේම අපේ channel එකට ආවම අලුත් කෙනෙක් නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා all කියන ටික එකට ටච් එකක් තියාගෙන අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ ගැන දැක්ක දේවල් කියන්න තියෙන දේවල් ඔක්කොම පල්ලෙහා comment section එක තියෙනවා. comment section එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එක තියෙන ඉතින් WhatsApp channel එකේ link එක පල්ලෙහා description box එකේ සහ පළවෙනි comment එකේ pin කරලා මම ඔයාලට දාලා තියෙනවා. ඉතින් එකක් අනිවාර්යෙන් follow කරන්න. මොකද අපි YouTube එකට දාන්න කලින් දැනුවත් කිරීමක් වගේම වීඩියෝ එකක් උනත් ඉක්මනට ගෙන්න ගන්න පුළුවන් මේ WhatsApp channel එකට. මොකද YouTube එකට ගිහිල්ලා නම search කරලා බලනකොට වඩා ඔයාලට මේ WhatsApp channel එකෙන් ලේසියෙන් WhatsApp channel එකට link එක වැන්න ගමන්ම WhatsApp channel එකේ link එක එවුවා අපේ වීඩියෝ එක watch කළා. ඉතින් එහෙනම් තවත් මේ වගේ අලුත් education content එකකින් හම්බෙන්නම් කියන ගම අදට ගිහින් යනවා මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.
Yow අලුත්ම ගැම්ම Didula Tech Academy ගන්න අලුත්ම ගැම්ම graphic design content create ඉක්මනින් කරන අලුත්ම දේවල් ඔබේ ගමනට අපි දෙන්නම් පණිවිඩයක් ගැම්ම අලුත්ම ගැම්ම ගන්න graphic design content create ඉක්මනින් කරන අලුත්ම දේවල් sponsor Didula Tech Academy